හාමුදුරනේ අවසරයි. ඔව්. හාමුදුරනේ සාංගික කරන්න භික්ෂුන් වහන්සේලා කී නමක් ඉන්න ඕනේද? සාංගික කිරීම පිණිස භික්ෂුන් වහන්සේලා කී නමක් එතන වැඩ වාසය කළ යුතුය යන්න රාජ ප්‍රශ්නේ නේ. සාංගික කරනවා කියන්නේ සාංගික කියන්නේ මොකද්ද? සාංගික කියන්නේ මොකද්ද? සාංගික කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට අයිති දේ. එතකොට සාංගික කියලා කියන්නේ මොකද්ද? මොකද? භික්ෂුන් වහන්සේලාට අයිති දේ. භික්ෂුන් වහන්සේලාට අයිති දේ. සාංගික කිරීම කියන්නේ භික්ෂුන් වහන්සේලාට අයිති දෙයක් බවට පත් කරනවා. ඒක සාංගික කියන්නේ භික්ෂුන් වහන්සේලාට අයිති දේ. සාංගික කිරීම කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට අයිති දෙයක් බවට පත් කරනවා. එතකොට ඒක කරන්නේ සංඝයා අතරද නැත්නම් ගිහි පින්වතුන්ද? කවුද ඒක කරන්නේ? ගිහි පින්වතුන්. එතකොට ගිහි පින්වතුන් විසින් කරන්නා වූ ඒ කටයුත්තට භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය වැඩ වාසය කළ යුතු ප්‍රමාණය අදාළ වෙන්නේ නැහැ. එතකොට සාංගික කිරීමේදී භික්ෂුන් වහන්සේලා එක් නමක් සිටියක්, දෙනමක් සිටියක්, තුන් නමක් සිටියක්, 100 නමක් වැඩ වාසය කරත් සාංගික කිරීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් මොකද්ද? කිසියම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක භික්ෂුන් වහන්සේ නම දැන් භික්ෂුන් වහන්සේලා අපි සාංගික දාන වල දකිනවා ඉමං බික්කං බික්කු සංඝස්ස දේම කියලා හාමුදුරුවෝ විසින් ඒ වාක්‍යයේ කෑල්ල කියනවා. හාමුදුරුවෝ කීවාට පස්සේ ගිහි පින්වතුන් ඒ වාක්‍යය කියනවා. එහෙම කරන්නේ ඇයි? එහෙම කරන්නේ ගිහි පින්වතුන් ඒ වාක්‍යය දන්නේ නැති හින්දා හාමුදුරුවෝ විසින් ඒ වාක්‍යය කියලා දීමක් පමණයි. එතකොට ඉමම් බික්කං ඒ බික්කු සංඝස් දේම කියන වාක්‍යය කියන්නේ කවුද? ගිහි පින්වතුන් විසින්. එතකොට භික්ෂුන් වහන්සේලා සාංගික දානයක් උදෙසා ඒ අවස්ථාවේදී එක් භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටියද සාංගික දානයක් පූජා කරන්න පුළුවන්. එතකොට ඒ දානය පූජා කරන්නා වූ උපාසක තෙමේගේ සිතේ තියෙන්න ඕනේ මොකද්ද? මං මේ දානය පූජා කරන්නේ උතුම් අතීත අනාගත වර්තමාන තෙකල්වැසි මහා සංඝරත්නයට උතුම් වාරය මහා සංඝරත්නයේ උදෙසා පොදුවේ මේ පූජාව පූජා කරන්නේ කියලා තමන්ගේ සිතේ චේතනාව තියෙන්න ඕනේ. හැබැයි ඔන්න කිසියම් කෙනෙක් ඉමම් බික්කං බික්කු සංඝස්ස දේම කියලා එක් භික්ෂුන් වහන්සේ නමක් හෝ කී භික්ෂුන් වහන්සේ නමක් හරි 100 නමක් වැඩ හිටියත් ඒ ගාතාව කියලා කිසියම් දෙයක් පූජා කළත් ඒ කෙනාගේ සිතේ සාංගික දානයක් පූජා කරනවා කියන සිතුවිල්ල නෑ. වචනේ විතරයි ඉමම් බික්කං බික්කු සංඝස් දේම කියලා තියෙන්නේ. අන්න එතකොට ඒක සාංගික දානය බවට පත් වෙන්නේ නැහැ. කොච්චර වචනින් කිව්වත් තමන්ගේ සිතේ තියෙන්න ඕනේ මං මේ දාණය පූජා කරන්නේ පොදුවේ මහා සංඝරත්නය උදෙසා කියලා. අන්න ඒ ආකාරයෙන් පොදුවේ මහා සංඝරත්නය උදෙසා යමෙකු දානයක් පූජා කරයිද, කිසියම් චීවරයක් පිණ්ඩපාතයක් පූජා කරයිද, සිව්පසයක් පුදයිද, ඒ පූජාවේ ආනිශංස අනන්තයි අප්‍රමාණයි. එහෙනම් තමන්ගේ සිතේ තියෙන්න ඕනේ මොකද්ද? මං මේ දාණය පූජා කරන්නේ මහා සංඝරත්නයට කියන සිතුවිල්ල තියෙන්න ඕනේ. එතකොට ආහප් ප්‍රශ්නේ මොකද්ද? සාංගික දානයක් පූජා කරන්න භික්ෂුන් වහන්සේලා කී නමක් වැඩ වාසයේ සිටිය යුතුද? එක් භික්ෂුන් වහන්සේ නමක් වැඩ වාසය කළත් සාංගික කිරීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් තවත් කාට හරි හිතන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා එක් නමක්වත් වැඩ වාසය කරන්නේ නැති වෙලාවක විහාරයට ගිහිල්ලා කිසියම් චීවරයක් හෝ දානයක් තැන්පත් කළා තමන්ගේ සිතෙන් හිතනවා අනේ මේ දානේ සංඝයාට පූජා වේවා කියලා කිසියම් කෙනෙක් හිතනවා නම් එතන එක් භික්ෂුන් වහන්සේ නමක්වත් වැඩ එතන ඉදලා නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානයක් ඒ ආරාමයේ. ආන්ගෙන් පූජා කරනවා නම් එතනත් ඒ පුද්ගලයා සාංගික දානේ ආනිශංස ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණාද? මට හොඳට තේරෙනවා හඳුරන්නේ. හරි, තේරුවන් සරණයි.